මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. අන්න පයින්නවා. ටැප් එක ළඟින්මයි. දෙකයි. අම්මට සිරි තාත්තේ පොලිමටම යනවා. අර මෙන්න අපේ කුස්සිය. අම්මට යන් ඕම යන්. කලබල වෙන්න බා ඕම යන් එමින් සැරේ. හිමි. දෙකයි රාජු යන්න. රාජු තමයි. ඔන්න අනිත් එක. කාලා කේල් මණ්ඩි. ඔන්න අනිත් එක යනවා. සෙට් එක එකතු වෙලානේ. දැන් උන්ට කරදරයකුත් නැහැ. අපිට කරදරයකුත් නැහැ. බලන්න කාටද වදයක් උනේ කියලා. දැන් අපි විනාශ කරන්න හදන සත්තු විනාශ කරනවා කියලා. දැන් සත්තුන්ට කරදරයක් කරනවා. දෙකට දාගෙන හරි මල්ලි. හරි. තමයි මෙච්චර දෙ මේක ප්‍රේමත් කරන්නේ නැත්තම් මේක කැම්ප වෙන්නේ නැහැ නේ අපි. කොහොමද? තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. මට තුක්ක් හිර දෙන්න. හරි. අපි එච්චර රකින්න බෑ. මැද ඉන්නේ. පේනවද? සංකල්ප සද්ද දාලා ආරම්භය. කොච්චර ගන්න තිබුණාද? අලින් සෙට් දෙකක් ගියා පොඩි පැට්‍රෝ ටික ඒ සෙට් එක අර පැත්තට ඒක දිගටම ගියා පැට්‍රෝ සෙට් එක වෙනම මේ කල්වර්ට් එකකින් මේකෙන් ගියා කියන්නේ මේකෙන් ගෙනියන්න බෑ මෙතෙන් ගෙනියන්න බැරි කියන එක තව අවුලක් නෑනේ අයියාරගේ කලපැලට් අනිත් එක දාන්න මෙතෙන්ට ගත්තා නම් පහසුවෙන් දාන්න පුළුවන් අපිට දැන් මේක හොඳයි පැහැදිලි හරිනේ ඉන්නවා ට්‍රිසිටි එක පොඩ්ඩක් ගන්න ඒකට වැඩි කරගෙන හරි අන්න යනවා ඒක ඔයා තේරුම් ගන්නවා නේ පැත්තකට කට්ටියක් යනවා කල්ලට එකක් දෙපැත්තට ගියා. අයියා මේ පැත්තට නෝද? දෙකකින් බෙදි යනවා සෙට් එක. මෙහෙටින් නෙවෙයි. ටීම් තුනෙන් පළවෙනි ටීම් එක ගොඩක් ගිහලා දැක්කද? ඒක ගොඩක් යට ගිහලා. පළවෙනි සෙට් එක හොයන්න. ඇරියා මාරවිලා ඒක දිග දාලා ගියා. ඒක මීටර් 300 පළවෙනි ෂොට් එකෙන් මැදුණා. වැඩේ ක්ලියර් නේ? ක්ලියර්. ගමු. ඩොනෙක් ගමු. අද බැටරිත් අපි ගානට අප් එකේ තියාගත්තනේ. තව තියෙනවා අපිට තවත් ගන්න. සෙට් එක ඔක්කොම කරගත්තා මම. ඩොනෙක් මෙහෙන් එන්නේ. අයියා මේ ඉස්සරහට යන්න. අපි ඉවරලා බත් කරනවා එකක් ගන්න. ගන්න නේ උන්ගේ නිදහසේ උන් ගියා. අද වීඩියෝ එක මේකට දාන්න. thank you. ඔව් මුලින් ඉඳන්ම බලන් හිටියේ. අපි හරි ලස්සනට යනවා මේ. අලි මෙහෙයුම කරන්නේ උන්ටත් හානියක් නොවන විදියට. ඊළඟට උන්ට නිශ්චිත වින් කරපු තැනට තමයි අපි වෙන් කරන්නේ. එතකොට MER එකට ගියාට පස්සේ බූන්දර ගන්න කොටස බූන්දරට යන්න පුළුවන්. ආයි මේකෙන් ඉන්න පුළුවන්. ආයි ලුණුගම් මෙහෙරට යන්න පුළුවන්. දඩවනවත් යන්න. එතන යාරට යන්න පුළුවන්. මැටිංග කන්දහරා උඩවරට යන්න පුළුවන්. ගැටලු තියෙන දැන් ටිකක් ඇති. ඉන්ෆන් කොරිඩෝර වල ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක ඉදිරියට උත්තර ගන්නවා.
මේ වැඩසටහන ලොකු වැඩසටහනක්. මම හිතුවා කලින් MRගේ දෙවියන් ගල්කොඩි පහක් මේකට නවත්තන්න තියෙනවා. මොකද මේ අලි ටික ගෙනහිල්ලා MRගේ ඇතුළට දානකොට අර ගල්කොඩි ක්‍රියාත්මක වුණොත් අලි ඉන්නේ නැහැ. ඒ සද්දෙත් එක්කම ඔව් අනිවාර්යයෙන් මේ ටිකක් නතර කරලා තියෙනවා. අපි උන්ට ඉන්න පරිසරයක් නිර්මාණය කරලා දැන් අද ජනාධිපතිතුමා කතාවෙන් බජට් එක ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා මේ අලි ඇතුලේ තියෙන ගලාච සංස්කෘත කරන්නත් පෝෂණය කරන්නත් ඒ අදාළ ඒවා. මම විශේෂයෙන් මිල්ලීමක් කරන්නේ රාජ්‍යනෝන සංවිධානවලින් මේවට එකතු වෙනවා නම් එකතු වෙන්න මේකට විරුද්ධව නෙවෙයි. මේක ඇත්ත දැකලා ආසිය දෙපැත්තම දකින්න. ඒගොල්ලෝ ඇවිල්ලා ඔබතුමාලා එක්ක සම්බන්ධ වෙලා අවුරුද්දක් අහන්නේ. ඊට පස්සේ මේකෙන් ගහලා තමයි ටෝච් එක ගෙවුවට පස්සේ යාලා ආයි අනිත් පැත්තට ලස්සනට හැරිලා ගියා. දැන් මේ කණ්ඩායම කන්නේ මේ එකෙන් කල්වට් එකෙන් හයිවේ එකෙන් එහා පැත්තට ගිහිල්ලා දෙනවා. එහා පැත්තට ගියා කියන්නේ එල්මියරකට ගියා හා සමානයි. තවසේ කොහොමද තලි 35ක් විතර අපි පොඩි ගෲප් තුනක් නේ අපි එකතු කරලා ගත්තේ මේ පැත්තට. තව ඒ වගේ කණ්ඩායම් කිහිපයක් වෙන්න බෑ. ඔස්ට්‍රේලියා පැත්තට යනකොට දැන් අද දිනේ තව වෙනස් වෙන්න පුළුවන් සර්. බුදෝකේ තියෙනනේ අලිමංකඩ. ඒ හරහා තව ගෲප් එකක් මේ පැත්තට එන්න පුළුවන්. මේ සත්තු එහෙමනේ. මේ පැත්තට එන එක දැන් මෙහෙ නෙමෙයි. මෙහෙ එන්නේ නැහැ සර් අර පැත්තට. මේ පැත්තට අපි ඉන්ටර්නෙට් account එකකින් ඉන්න ගෲප් දෙකක් තුනක් කියමුකෝ. ඊට තව එහෙ ඉන්න පුළුවන්. අපි ඔක්කොමත් එහෙම ගෙනල්ලා ওই විදිහට දාලා මේ පැත්තට අර වහලා දාපුවාම ඒ ප්‍රශ්නේ ඒකත් එක්ක පන්නෝය වේදන බඩගිරියට ඉල්ලුවට ශක්තිමත් කරන වැඩසටහනක් ඒකත් කියනවා සර් මේ එකම දැන් හයිවේ එකෙන් එහා පැත්තට ගිහිල්ලා හයිවේ එකෙන් දැන්ලා මීටර් 300ක් වගේ එහා පැත්තෙන් තමයි MR එක තියෙන්නේ. මේ දැන් බලපුවම MR එකටම ගිහිල්ලා මේ විද්‍යාලය. මොකද ඒ දක්වා දුර ගිහිල්ලා දාලා බැලුවා යාළුවා එතනටම ගිහිල්ලා. මෙහි අලි ටික දැන් ඉවරයි මේ පැත්තට අවිලා තියෙනනේ. පැත්ත හිටපු මේකේ තනි අලි ටික ඇත්තරියා. අපි මේක අමුතු වැඩක් කියලා මං කිව්වනේ. දැන් කට්ටිය බලන් ඉන්නවා මේක ගැහුවා වැඩේ ඉවරයි කියලා නේ. නෑ ඉවර නෑ. ඒක කරන්න බෑ. මේක හිම ඉවර වෙන්නේ නෑ. ඒක හර්ඩ් එකක් විදිහට ඉන්න ටික විතරයි අපි මේ ගෙනාවේ. දැන් මුලදී පටන් ගනිපුවම කට්ටිය අපිත් එක්ක ඇග්‍රි වෙන්න කැමති උන්නේ නෑනේ මේක එකඟුනේ නෑ කවුරු. එයාලා බැලුවේ මේ ඔක්කොම ගෙනියන්න ඕනේ. මේ දාලා යනවා. සමහරු හැරිලා ගියා. ඔව් ඉතින් හැරිලා ගියා. හැරිලා යන එක නෑ යයි. අපි ඊළඟ පියවරේදී යා කියනවා. තව පියවරක් අපි පින්දියා කියනවා. මේ දවස් 21 ඇතුළත මේ අතරදී ඒ ගේන ක්‍රමවේදයන් තියෙනනේ. ඒ අපිට තියෙන විවිධ ක්‍රමවේදයන් තියෙනවා දෙපාර්තමේන්තු විදිහට. ඒ ක්‍රමවේදයක් ඇතුලේ අපි මේ සතාව අදාළ ගන්න එක ඒ කියන්නේ මේ මෙහෙයුම තුලදීම මේක ඇතුලේ ගේනවා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග මම හිතන අපි කණ්ඩායමක් විදිහට හදලා තියෙන්නේ. වෙනම අපේ ගෲප් තියෙනවා. ඒ ගෲප් ඒවට අදාළ කොටස් කරගෙන එනවා. ඒක පිටිපස්සෙන් එනවා. කාටවත් තේින්නේ නැහැ. දැන් මොකද ඒක අදම දැක්කා. මේ හර්ඩ් එක මේක කොටු කරගෙන ඉද්දි තනි අලි කීප දෙනෙක් පිටිපස්සෙන් ගිහලා මේකට එකතු වෙන්න උත්සාහ කරා. එයාලා නිකම්ම එනවත් නෙවෙයි. තව පිටිපස්සේ අපේ ගෲප් එකක් ඉඳගෙන එයාලව පුෂ් කරනවා මේ පැත්තට යන් දැන් අර කට්ටියත් එක්ක යන්න කියලා යොමු කරනවා. ඒව තමයි ඒක අර ලොකු තාක්ෂණේ වැඩ. ඒක අපි දෙපාර්තමේන්තුව අපි කරන වැඩක්. අදින් කට්ටිය ඉන්නේ කොතන ඉන්නේ? මෙතන යන්න බෑනේ.